පාසේ 0.5 අමුතු කතාවක් කෙටි කතාව. ඔව් මම අපේ මිනිස්යාගේ දෙවනි කසාද ගෑණිය. මමත් කලින් කසාද බැඳලා හිටියේ. අම්මලාගේ කියමට පළමු කසාදේ මිනිස්යාට කැමති වෙද්දී මට වයස 20 වුණා විතරයි. මගේ පළවෙනි මිනිස්යා වැඩ කළේ විදුලි බල මණ්ඩලේ. රෙපෙයා වැඩ කළේ. හොඳ පඩියක් එහෙමත් ගත්තා. ඒත් ටික කාලෙකින් මට තේරුණා ඒ මිනිහා අමුතුම මසුරෙක් වගේ කියලා. මට ගවුම් චීත්ත කෑල්ලක්වත් අඩුම කරමේ ගෙනත් දුන්නේ නැහැ. බැඳපු නැති අක්කයි අම්මයි එක්ක කුටු කුටු ගානේ මිනිහා නිදි ඇඳේදි විතරක් මට ලං වුණා. දවසක් මිනිහා ඒ වැගේට විතරක් මට ලං වෙද්දී මම යාව තල්ලු කරලා දැම්මා. මා ගැන හොයන්නේ බලන්නේ නැති හික්මී ගියා වගේ දවසම බුම්මන් ඉන්න මිනිහට පේන්න මම ලස්සන ගවුමක් එහෙම ඇඳගෙන ගේ දොරකඩ හිනාමුසු මූණින් හිටියා යා හවසට එද්දි. ඒත් මම ඉන්න වගක්වත් නැතුව මිනිහා ගෙට ගියේ අම්මේ හරි අක්කේ හරි ගාගෙන. මම ඉතින් ඒකත් ඉවසගෙන ඊළඟට යන්නේ මේ මිනිස්සයාට තේ එකක් හදන්න. ඒ කරලා තේ එක අතට දෙනකොට මෙන්න අහනවා අම්මයි අක්කයි නෙමෙයිද තේ හෙදුවේ කියලා. ඒකත් අහන්නේ මගේ මූණ බලන්න නැතුව අහක බලාගෙන. මම හැමදේම ඉවසුවා. අපේ ගෙදරට මේ දේවල් කියන්න මම ඉක්මන් උනේම නැහැ. මම ලොකුවට ඉගෙන නොගත්තත් පොඩි කාලේ ඉඳලා අහලා කිව්වා ඉවසීමෙන් සැනසීම ලැබෙයි කියලා. ඒ නිසාමයි රණ්ඩු දබර එතිනෝ උනේ. කොහොම හරි මම මේ හැමදේම දරාගෙන පෞල් ජීවිතේ ගෙනියන්න උත්සාහ කළත් ඒ මිනිස්සයා මට සැලකුවේ පිට කෙනෙක්ට වගේ. අම්මයි අක්කයි එක කතා කර කර ඉඳලා මම එද්දි එතනින් හිමිහිට මාරු වෙනවා ඔරවගෙන. එයාගේ අක්කාගේ උපන්දිනයකට හන්දියේ බේකරියෙන් කිලෝ එකේ බටර් කේක් එකක් ගෙනාපු මිනිස්සයා ඊට දෙමාසයකට පස්සේ ආපු මගේ උපන්දිනේ දැනගෙනවත් හිටියේ නෑ. මේ ඔයා දන්නවද අද මගේ උපන්දිනේ? මම උදේ මෙහෙම කියද්දි මිනිස්සයා හොම් කියලා කිව්වා විතරයි. එහෙම කිව්වට මම හිතුවා මේ මිනිස්සයා මට මොනවම හරි අරන්නේයි කියලා වැඩ ඇරලා එද්දි. හවස් වෙද්දි මිනිස්සයා එනවා ඈතින්. මම කහමල් ගවුමක් ඇඳගෙන හිටියා දොර ගාව. hina වීගෙනම. ඒ ගවුම මට අරන් දුන්නේ ගිය උපන්දිනේට අප්පච්චි. මිනිස්සයා ළඟට එද්දි බැලුවේ මම යාගේ අත දිහා. උදේ ගෙනිච්ච හිස් බත් මල්ල විතරයි අතේ තිබ්බේ. මගේ පපුව හූස් ගාලා ගියා. මේ වගේ 1000ක් නෙමේ කෝටියක් හිතේ අමාරුවේ පෞල් ජීවිතයේ ඇතුලේ උහුලගෙන ඉඳලා බැරිම තැන මම ආවා අපේ ගෙදර. ඒ දන්න අයට මේ මිනිහා කියලා තිනවා. ඒ මිනිස්යාට වැදු අම්මගේ ආදරයයි එක කුස උපන් අක්කාගේ ආදරයයි ඕනවට වඩා තිනවා කියලා. එහෙව් මිනිස්සු මොකටද කසාද බැන්ද කියන එක අහන්න ඕනේ ඒ මිනිස්යාගෙන්මයි. මොනවා වුණත් මගේ යටිහිත බලාගෙන හිටියා. නිකමටවත් මේ මිනිස්සයා අපේ ගෙවල් පැත්තේ ඉද කියලා මාව බලලා යන්න. මොනවා? ඒ මිනිස්සයා ආවෙමු නෑ. කොහොම හරි අන්තිමට දෙපාර්ශවයේම කැමැත්ත මතේ අපිට පහසුවෙන්ම දික්සාදේ ලැබුණා. ඒ කෙසේ වුවත් මට වැඩිකල් නිදහසේ මහගෙදර ඉන්න හම්බුනේ නැහැ. අම්මලා මට ආයේ කසාද හොයද්දී මට වයස 22යි. අත්සනකට පමණක් සීමා වුණු පළමු විවාහයෙන් වෙන්නුණු යන තේමා පිට තමා ඊළඟට මාව කසාද බඳින්න තීරණය කළේ. ඒ පාර ලොරි ඩ්‍රයිවර් කෙනෙක්ගේ යෝජනාව ගෙනාවම මම පොළොවේ අඩි හප්පලා මට කැමති වෙන්න බෑ කියලාම කිව්වා. උඹ ඔහොම ගෙදර වෙලා ඉද්දි නංගිටවත් කටයුත්තක් කරලා දෙන්නේ කොහොමද? අම්මලාගේ තර්ක විතර්ක මැද්දේ ඒ මිනිස්යාව මාව බලන්න. හැඩි දැඩි මිනිස්යා. හැබැයි හරිම ආදරෙන් බැලුවා මගේ දිහා. කලින් කාන්තාව පිළිකාවකින් මිය ගිහින් අවුරුදු 2ක ගෙහෙණු දරුවෙක් ඉන්නවා. එයාට දුටුවනම කැමති වුණා මට. එයාට වයස අවුරුදු 30ක්ලු. මගේ හිතේත් කමැට්ටක් ඇති වුණා. අපරාධ කියන්න බෑ. ඒ මිනිස්සයා ඊළඟ මාසෙම මාව පොතේ ලියලා කසාද බැන්දා. බැලුවහම බය හිතන උසමහත හැඩි දැඩි මිනිස්සෙක් වුණත් එයා පොඩි ළමයෙක්ට වටා නිහමානී කියලා මට තේරුණේ අපේ මදු සමයේදී. කලින් කසාද බැඳපු ගෑණියක් නිසා මට යාට දෙන්න අලුතෙන් නවීන පතිවතක් නොතිබ්බට එයා මාව ඉම්බෙත් අනේ
ඔයාට රිදෙයිද දන්නේ නෑ වස්තු කියලා. අවුරුදු 20න් කලින් මිනිහව කසාද බැඳලා මම ඒ අමිහිරි අත්දැකීම් අතින් ගෑණියක් වුණාට මම හරියටම නියම ගෑණියක් උනේ දෙවනි කසාදේ මේ මිනිස්සයා එක්ක ගත කර ඒ ආදරණීය මදු සමයේදී. අපි පදිංචි උනේ එයාගේ මහගෙදර. වයසක අම්මයි කලින් කසාදේ පොඩි දුවයි එයයි මමයි තමයි ඒ ගෙදර. එයා මාව වැළඳගෙන ඉල්ලුවේ එයාගේ දරුවා මගේ කුසින් වදාපු දරුවෙක් ගානට සලකන්න. මම කොහොමද දෝනිට ආව දවසේ ඉඳන්ම පුරුදු කළේ මට අම්මා කියන්න. දැන් දෝනි දැනෙන්නේ මට මගේම වගේ. කොටින්ම මට දෝනි නැතුවම බෑ දැන්. දෝනිටත් එහෙමමයි. එයා වැඩ ඇරිලා එද්දී මම දෝනි එක වැටගාවේ ඉන්නවා. එයාගේ අතේ හැමදාටම තියෙනවා රස කැවිලි පාර්සල දෙකක්. එකක් මට එකක් දෝනිට. පඩි හම්බුනහම මටයි දෝනිටයි ගවුම් රෙදි කෑලි දෙකක් නම් වර්ධින්නේ නැහැ. මහා ලොකුවට සල්ලි නැතත් ආදරේ තුල ගෑණියක් හරියට ජීවත් වෙනවා කියලා දැනගත්තේ මම දෙවෙනි කසාදේදී. මම දැන් ගැබණියක්. තව පෝයවල් දෙකක් ගිය තැන මම අම්මා කෙරෙක්. අපේ පවුලට තව දරුවෙක්. අපේ දෝනිට නංගි හරි මල්ලි හරි ළඟදීම එයි. එයාගේ රළු ගොරෝසු අත් ඇතුලේ මම මහා විශාල සිනිසු ආඩරයක් අත්විඳිනවා. මම විශ්වාස කරනවා හැම කාන්තාවකම පැපුම මේකයි කියලා. සමාප්තයි.